ඒගොල්ලෝ ඉල්ලනවා හේමරතන හාමුදුරුවන්ට කෝටියකුත් දිරිනිවාස හාමුදුරුවන්ට කෝටියක්. මම කියනවා මේකේ මැණික්ගල් ගලෝලා කියලා. මේ මැණික්ගල් ගම් කාලා අලෝලා කියලා. එතකොට රුවන්වැලිසෑය ඒගොල්ලන්ට පුරාවස්තුවක් නොවේ මේ ලිඛිතව කියන ඒවා. මට නිකන් දැන් රත් වෙලා ගියා මේ මොකද්ද උනේ කියලා. සිවුරු දාගෙන මේ අපේ ජනතාව මුලාවටපත් කරලා නිත්‍ය මිත්‍යා දෘෂ්ටියට දක්වන එක. සත්‍ය ගවේෂණය කරන ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්ම වෙන් වූ නිල YouTube අවකාශයයි මේ විජය භූමි. ජයග්‍රාහී දේශයක සත්‍යයේ හඬ විජය භූමි දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයිබෝන් ප්‍රේක්ෂක හිතවතුනි, ශ්‍රී ලාංකීය සැබෑ උරුමයන් ආරක්ෂා කරගනිමින් ඒවා අපේ අනාගත පරපුරට දායාද කරන්න, ඒවා රැකගැනීමෙන් ඒවා අනාගත පරපුරට දායාද කරන්න ඒ වෙනුවෙන්ම වෙන්නුණු විජය භූමි YouTube නාලිකාවේ තවත් වැඩසටහනක් තමයි අද මේ ආරම්භ වෙන්නේ. ඔබ දන්නවා වෙනද වගේම අදත් මාත් එක්ක ඉන්නවා තිලෝක ගුප්ත විද්‍යායතනයේ අධිපති දේශකීර්ති ශාසන බන්දු ලංකාපුත්‍ර ජයලත් විජේශේකර මැතිතුමා අදත් මාත් එක්ක ඉන්නවා. ආයිබෝන් ජයලත් මහත්මයා. හොඳයි ප්‍රේක්ෂක හිතවතුනි, ඔබ දැකලත් ඇති පහුගිය දවස් කීපෙම රුවන්වැලිසෑයේ විවිධ දේවල් සම්බන්ධයෙන් යම්කිසි සමාජ මාධ්‍යවලත් වෙනත් නාලිකාවලත් යම් යම් තොරතුරු සමාජගත වුණා. සමහරට ඔබ දකින්න ඇති මේවා. එතකොට මේ සම්බන්ධයෙන්ුත් අපි හොයාගෙන ගියාම මේ සම්බන්ධයෙන් ඉතා ගැඹුරින් අධ්‍යයනය කරමින් මේ රුවන්වැලිසෑය ඇතුළු මේ පූජා භූමි ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය ධනය කැප කරමින් ඉතාමත් දැඩි වෙහෙසක් දරන ජයලත් විජේශේකර මහත්මයා ගෙන්ම මේ තොරතුරු අපි දැනගැනීම හොඳයි කියලා තමයි අපට හිතුනේ. ඉතින් අපි එතුමාගෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු කාරණා විස්තර දැනගනිමු. ජයලත් මහත්මයා ඇත්තටම දැන් මේ සම්බන්ධයෙන් විවිධ තොරතුරු මේ වෙනකොට සමාජගත වෙලා තියෙනවා. ඒ අතරේ මේ මම කැමතියි මේකේ පොඩක් අතීතයට ගිහිල්ලා මේ රුවන්වැලිසෑයේ මේ චූඩාමාණික්‍ය සම්බන්ධයෙන් මේ ගැටලුව ආවේ. ඒතර මේ මොකද්ද මේකේ මුලම සිද්ධිය? මේක මුලම සිද්ධිය සාමාන්‍යයෙන් අසර 15ක් විතර වාගේ පස්සට යනවා. මොකද මේ සිද්ධියට අදාළයි LTT සංවිධානයත් සමග අපේ රණවිරුවන් කරන ලද යුද්ධය. මේ යුද්ධය ඉතාමත් තීව්‍ර අවස්ථාවක් ඒ කියන්නේ 2008-9 වගේ වර්ෂ වෙනකොට ඉතාමත් දරුණු අන්තමට යද්දී ලංකාවේ හිටපු මහා බාරකාරතුමා සෙනවිරත්න මහත්තයා, සරත් සෙනවිරත්න, එයා අපේ ගෙදර මගේ හිතවතෙක් අපේ ගෙදර ඇවිල්ලා ඉවරලා කතා කරලා ඉන්න ගමන් කිව්වා ඔයා යක්ෂ රාජිනියෙක් බඳගෙන ඉන්නවනේ, එයාට කියලා බැයිද අපිට යුද්ධේ නවත්තා ගන්න කියලා. මම කිව්වා මේ බැරිත් නෑ, ඉතින් ඔයගොල්ලෝ මෙතෙක් කල මට ආරාධනා කළෙත් නෑ, කිව්වෙත් නෑ, මං අහලා බලන්නම් කියලා. ඊට පස්සේ එයා කිව්වා හරි එහෙමනම් අහලා බලන්න පුළුවන් කියලා කිව්වොත් මොන හරි කරන්න දෙයක් තියෙනවා නම් මම මහින්ද රාජපක්ෂ මහත්තයාට කියලා ඒක කරන්නම් කියලා. මම කිව්වා එහෙනම් මට පොඩ්ඩක් කාලය දෙන්න. මොකද ඒ වෙනකොට මම පොඩ්ඩක් මේ වෙනත් গুপ্ত වෙනත් පැත්තක කටයුතු කරමින් හිටිය නිසා මම රාජිනිය එක්ක මේ ළඟ සම්බන්ධය පොඩ්ඩක් නවත්තලා තිබුණා. නමුත් මේ කිව්වට පස්සේ මම හදාලා පුද පූජා තියලා එයාව ගෙන්නලා මේ සිද්ධිය කිව්වට පස්සේ එයා කිව්වා මට දින 3ක් දෙන්න, මම එතකොට මේක කියන්නම් කියලා. ඊට දින 3කට හෝ 4කට පස්සේ මම රාජිනිය මට කිව්වා ඔව් මට පුළුවන් යුද්ධේ නවත්තන්න, මේ හැබැයි මම කියන දේ කරන්න ඕන, ඒ සඳහා බාරයක් වෙන්න කියලා. ඊට පස්සේ මං හැව මොකද්ද කියන්නේ? කිව්වා මේ වෙනකොට රුවන්වැලිසෑයේ චුඩාමාණික්‍ය පුපුරලා තියෙන්නේ. මේ චුඩාමාණික්‍ය පුපුරලා තියෙන එක සකස් කරනවා කියලා බාරයක් වෙලා, මොකද මට අවශ්‍යයි ඒකෙන් පින් ලබා ගන්න ඉතාමත් උසස් කුසල කර්මයක්. ඒ නිසා මට මේ ඒ පින ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා මේ චුඩාමාණික්‍ය දාන්න පොරොන්දු වෙනවා නම් මම මේක ඉවර කරනවා. යුද්ධය ඉවර කරනවා කිව්වා. ඔව්. මම කිව්වා හරි. මම මේක දැන් මහා බාරකාරතුමාට කියන්න එපා, මේක මට කරට ගහන්න බෑනේ.
ඊට පස්සේ මම මහාභාරකාරතුමාට පණිවිඩ දීලා එයා ආවට පස්සේ කතා කරලා ඉවරලා කිව්වා හරි. එයා පොරොන්දු වුණා මේක කරලා දෙන්නම් කියලා. හැබැයි මේ වෙනකොට රුවන්වැලිසෑයේ චුඩාමාණික්‍ය පුපුරලා කියලා එයා කියනවා ඒක අපි දන්නේ නැහැ. ඒ පුපුරලා තියෙන චුඩාමාණික්‍යයට නව චුඩාමාණික්‍යයක් දානවා කියලා පොරොන්දු වෙලා බාරයක් වෙනවා නම් එයා ඒක කළා දෙන්නම්. ඒ වගේම මේ ඒ බාරෙත් නිදහස් කරලා ඉරලා එයාට පින් දෙන්න කියන එකත් කිව්වා. ඊට පස්සේ එයා කිව්වා මොනවද කරන්න ඕන කොහොමද කරන්න ඕන කියලා. මම කිව්වා රාජිනී කියන්නේ ඒ සඳහා එයා කරුණු 3ක් 4ක් කියනවා. එකක් තමයි ශ්‍රී මහා බෝධියේ සතර වාහල්කඩ කිරි ඉතිරි වීම. අංක 2 තමයි රුවන්වැලිසෑයේ තියෙනා වූ රත්තරන් පාත්‍රය සහ ඒ අරගෙන තවත් පාත්‍ර 100කුත් සමග. එතකොට මේ පාත්‍රෙත් එක්ක 101යි කිරි ආහාර පූජාවක් මේ එකම දවසක කෙරෙන්න ඕන දේවල් ටිකක් මෙයා මේ කියන්නේ. කිරි ආහාර පූජාවක් තැබීම. ඊළඟට ඒ වෙනකොට වැලිසෑයේ එක දිගට වසරක පිරිතක් කියනවා. මේ පිරිත කියන ස්වාමීන් වහන්සේලාට උදෑසන සිට ඒ කැඳපත් ඒවක් කළා ස්වාමීන් වහන්සේලා 59කට දානයක් දෙන්න ඕන. ඒ වගේම උදේ ඉඳලා හවස වෙනකන් ඒ දිනම මේ දන්සලක් පවත්වන්නත් ඕන. මේ කරුණු ටික කරන්න පුළුවන් නම් කරලා මේ මට කියන්න මම බාර වෙන්න දවස කියන්නම් කියලා කිව්වා. මේ කරුණු 4ම එකම දිනයක සිදු වෙන්න ඕන. එතකොට මේක බාරේ වෙන්නත් මේක කරන්න ඕන, බාර නිදහස් කරන්නත් මේක කරන්න ඕන. දැන් යම් කිසි දවසක මේ රුවන්වැලිසෑයේ චුඩාමාණික්‍ය තියලා අවසන් කරලා ඉවරලා බාර නිදහස් කරන කොටත් මේ ටික ඒ විදිහට කරන්න ඕන. ඊට මං කිව්වට පස්සේ යා කිව්වා හරි මං මේ ජනාධිපතිතුමාට කියන්නම් කියලා ඉවරලා වැඩ පටන් ගමු කියලා. එතකොට ඉතින් දැන් චුඩාමාණික්‍යයක් දානවා කියන එක සෑහෙන ප්‍රශ්නයක් නේ. සරල කාරණයක් නෙමෙයිනේ. චුඩාමාණික්‍යයක් හොයා ගන්න ඕනේ. ඒවට මේ දෙපැත්තම එක විදිහට යන්න සැලසුම් කරමු කියලා ආභාරකාරතුමායි මායි කතා කරගෙන ඊට පස්සේ අපි දිනයක් මේ සඳහා වෙන් කරගත්තා. වෙන් කරගත්තේ ඒකේ මම මේ රාජිනිය බන්ධනය වූ දිනට පසු දින උත්‍රසල නැකත එදෙන දිනයක. එහෙමයි මේකේ එයා කියලා තියෙනවා. ඒතකොට රාජිනිය බන්ධනය වෙන කියන හැම මාසෙම මාස පොයේ දවසෙන් පස්සේ බන්ධනෙන් මේ එයා බන්ධන වෙනවා. මොකද ඒ කියන්නේ අවට යනවා. එතකොට පුර දේවතාවියක් වශයෙන් උත් අවට යක්ෂණියෙක් වශයෙන්. එතකොට බන්ධන වෙන දින කියලා කියන්නේ මාස පොයේ දවසට පහුවදා ඉඳලා. එතකොට වන්දන වෙන දිනට පෙර දින මට මතක විදිහෙන් එහෙමයි තිබුණා. ඒ දිනයක තමයි මේ බාර වෙන්න ඕන කියලා එයා මට මූලිකව කරුණු ටික දැන්නුවාට පස්සේ මම මේ විස්තර ටික ඔක්කොම මේ සියලුම ලිපි ලේඛන මේ සියලුම ඔරිජිනල් දැන් මේකට අදාළ මහාභාරකාරතුමත් එක්ක සහ අනික් දෙපාර්තමේන්තු ඒ ආයතන එක කරන ලද සියලුම ලිපි ලේඛන මේ සියලුම දේවල් අරගෙන ආවේ මොකද මේවා එකක්වත් නැතුව නෙමේ මා ළඟ සියල්ලම මේ 2009 ෆයිල් වල මේවා තියෙනවා. ඒතකොට ජයලත් මහත්මයා තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් එහෙම වෙන චුඩාමාණික්‍යයක් තියන්න දැන් මේක පුපුරලයි කියලා ඊට පස්සේ කරුණු හොයාගත්තද? මේකට අවශ්‍ය කරන නීත්‍යානුකූල පසුබිම හදාගත්තේ කොහොමද? මේක දැන් ඕක ඉස්සෙල්ලාම අපි උනේ බාරේ වෙන එකනේ. පළමුව කලේ සතර වාහල්කට කිරි විතිරවීම. එතකොට මේ සතර වාහල්කට කිරි විතිරීමේ මේ තියෙන මේ ඡායා රූප. කිරි විතිරීම කළා ඉරලා ඊට පස්සේ තියෙනවා අපිට දවල් රත්තරන් පාත්‍රය අරගෙන ශ්‍රී මහා බෝධි රුවන්වැලිසෑයට තවත් පාත්‍ර 100කුත් සමග පාත්‍ර 101ක් ගිරි ආහාර පූජාවක්. ඒ ගිරි ආහාර පූජාව මේ තියෙන රත්තරන් පාත්‍රයේ මමයි මහාභාරකාරතුමයි එයා අතේ තියෙන පෑන් බඳුන මගේ අතේ රත්තරන් පාත්‍රයේ තියෙනවා. ඊට අමතරව මේකේ මේ වීඩියෝ එකේ පේන විදිහට එදා ඒ පාත්‍ර 101යි රත්තරන් පාත්‍රය අරගෙන එදා ඒ කිරිපිටු පූජාවත් කළා. කරලා ඉවරලා ඊට පස්සේ අපිට ඊළඟට තියෙන්නේ
මේ සංඝයා වහන්සේලාට දාණය. සංඝයා වහන්සේලාට උදෑසන දානේ ඉඳලා දෙන්න ඕනේ. ඔව් උදෑසන දාණය ඉඳලාම දෙන්න ඕන. ඊළඟ කාරණේ තිබුණේ සංඝයා වහන්සේලාට දාන. දාණය උදෑසන දානය දිවද. ඒ කරුණු ටිකත් ඔක්කොම ඉවර කළා. ඒකම අපි දන්සලේ ෆොටෝ තමයි මේ තියෙන්නේ. මේ දාණය බෙදෙනවා මහා බාරකාරතුමා. එතකොට දන්සල පවත්වාගෙන ගිහිල්ලා ඉවරලා දාන මාන රෑ ඒ කටයුතුත් ඉවර කරලා ඊට පස්සේ පහුදා උදේ නැවතත් මේ ස්වාමීන් වහන්සේලාට අර සිහිල් දාණය හීල් දාණය කියන එකක් කරලා ඉවර වෙලා පින් පැමිණීමේ උත්සවය පින් පැමිණීමේ කටයුත්තත් ඒ ආකාරයෙන් පැහැදිලිවම සිද්ධ කළා. සිද්ධ කරලා ඉවර වෙලා රාජිනියට දැනුම් දුන්නා. හරි. දැන් මේ කටයුතු මූලික කාර්යයන් ටික අපි කරපුවව දැනුම් දුන්නා. මේ දැනුම් දුන්නාට පස්සේ එයා අපිට දිනයක් දුන්නා. දින 11ක් ගිය තැන බුද්ධ දිනට එළි වෙන පාන්දර 6:30ට රුවන්වැලි සෑය අභියස මහසෑයේ පුපුරා ඇති චුඩාමාණික්ක ඉවත් කර නව චුඩාමාණික්කයක් යුද්ධය අවසන් වී දින සිට වසර 5ක් ඇතුළත මේ බාරය නිදහස් කරනවා කියලා ඉවරලා බාරයක් වෙන්න කියලා ඉවරලා මට දැනුම් දුන්නා. ඉතින් මේක මම නෙමෙයි කරන්න ඕනේ අත් වශයෙන්ම කියනවා මහා බාරකාරතුමා. ඒ වෙලාවේදී ප්‍රශ්නයක් මතුනේ මේ ඒ දිනේ ආවේ පෙබරවාරි මාසේ 4ට. පෙබරවාරි මාසේ 4 මහා බාරකාරතුමාට එන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එයා කිව්වා මට ඔයා මේ බාරේ වෙන්න ප්‍රශ්නයක් නැහැ මම වගකීම බාර ගන්නවා කියලා. ඒ අනුව මම උදේ 6ට ගිහිල්ලා රුවන්වැලි සෑය ළඟට බටහිර දොරටුවේ ඉඳගෙන මම ඒ බාරේ ඒ ආකාරයෙන් මේ බාර ගැට ගැහුවා. මෙතන ඒ දිනේ මම පසුව තමයි දැනගත්තේ මේ ශ්‍රීමා බෝධියේ සතරවහල්කට කිරියුතර මේ රාජනීය බන්ධනය වන දින වන මාසේ පෝය දිනය එදිනට පෙර යෙදෙන ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ ආරම්භන ලද නැකත වන උත්තරසල නැකත යෙදෙන දිනය. එනම් 2009 1/24 වන දින හිමිදිරි පාන්දර එළි වෙන 5:54ට තමයි හතරවහල්කට කිරියුතර වෙන්නේ. ඊට පස්සේ ඒකම සිදුරු වැඩ කටයුතු ඔක්කොම ඉවර කළා. දින 11ක් ගියාට පස්සේ යෙදෙන්නා වූ දිනය පෙබරවාරි මාසේ 4 වුණා. මේ පෙබරවාරි මාසේ 4 වෙනි දින විශේෂ නිදහස් දවසේ. නිදහස් දවසේ. එතකොට මහා බාරකාරතුමා ආවේ නැතුවම මම බාර වෙනකොට මෙතන තියෙන විශේෂ දෙයක් මේක මම දැනගත්තේ පස්සේ. 4 වෙනි දිනේ මෙතන විශේෂත්වයක් කැති නැකත එදිලා තිබුණේ. කැති නැකත හා නමවක මේ දෙක එකතු වෙච්චාම හමස්මර යෝගයක් එදෙනවා. කැති නැකතයි නමවකයි එකතු වුණාම හමස්වර යෝගයක්. හමස්වර යෝගයක් එකදී මොන වැඩේ කළත් මාස 6ක් යන්න ඉස්සෙල්ලා විනාශයි. ඒක තමයි මම හිතන්නේ මේ රාජිනිය බැලුවේ. ඒ අනුව ඉතින් බාරේ වුණා. මාස 9ක් ගියේ නෑ. පෙබරවාරි බාර වුණා මැයි වල යුද්ධය ඉවරයි. බාරේ නිදහස් කරන්න එපා. දැන් රාජිනිය බලාගෙන ඉන්නවා. මම මහා බාරකාර රයිට් අපි කරමු කියලා. දැන් අපි මේක සොයාගෙන ගියා මේ රට හැමතැනම මේ චුඩාමාණික්කයට ගලක්. මොකද මේ චුඩාමාණික්කය අඟල් 18ක් උසයි. වට ප්‍රමාණය අඟල් 23මාරක් තියෙන ගලක් වෙන්න ඕනේ පළුදු නැති පළිඟුවක්. ඉතින් මේක හොයන්න මොකද දැන් ඒ කාලේ මමත් මැණික් පතල් කරපු නිසා මම හිතුවා මට මේක හොයාගන්න ලෙහෙසි වෙයි කියලා. නමුත් ඒත් අවශ්‍යම කරනවා හෙව්වට හොයාගන්න බැරි වුණා. මේ සඳහා මහා බාරකාරතුමා මේ වැඩ කටයුතු කිරීම සඳහා අවශ්‍ය කරන්නා වූ ලිපි ලේඛන මේ ලබා දීලා තියෙනවා. මොකද මේ ගල් හොයන්න යුද හමුදා පතිතුමාට එතනින් ගියාම කුරුවිට කඳවුරේ චුඩාමාණික්කයට ගැලපෙන ගලක් තියෙනවා කියලා ඉවරලා යන්න මට ලිපිය නිකුත් කරලා තියෙනවා. එතකොට ඒකේ හිටියේ වෙනකොට පක්ෂවීර කියලා ඉවරලා ජෙනරාල් කෙනෙක් එයා හම්බෙලා. ඒ වගේ ඉතින් ගොඩාක් දඟලලා මේ හොයාගන්න බැරි වුණා. බැරි වුණාට පස්සේ මොකද සාමාන්‍ය ඉතින් මේ වගේ බාරයක් කියන එක ටිකක් ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් හේකුත් නෙමෙයිනේ. ඒවටත් ලොකු බාධා තියෙනවානේ. අන්තිමට මම මේ තා මගේ හිතවතුන්ට මේක දැනුම් දුන්න මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. මට මේ චුඩාමාණික්කට අවශ්‍ය කරන පළිඟුවක් සොයාගන්න උදව් කරන්න කියලා. එතකොට මේ අතර මම මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේතුමා එතකොට හිටියේ කේ මොහාන් පානබොක්ක මහත්තයා. කේ මොහාන් පානබොක්ක මහත්තයාටත් මම කිව්වා මෙහෙම දෙයක් තියෙනවා මේ
පුළුවන් නම් මට මොකද ඒගොල්ලන්ට සම්බන්ධකම් තියෙන නිසා ගොඩක් මම යාට කිව්වා මම යා කිව්වා හරි මම බලන්නම්. මේනිකේ මහාන් පානබොක්ක මහත්තයා සහ මම ඔය දේශකීර්ති ශාසන බඳු ලංකා පුත්‍ර සම්මානය මට සහ එයාට අපි දෙන්නට එකට ලැබිච්ච වෙලාවේදී බලපිටියේදී ගත්ත ෆොටෝ එකක් තමයි ඔය තියෙන්නේ. එයා මට කිව්වා හරි මම මේකට ඉදිරිපත් වෙන්නම්. මේක හොයාගන්න අපිට බැරි වෙන එකක් නැහැ. කියලා ඉවරලා එයා මට කිව්වා පොල්ගොල්ල සාලවන විහාරයට යන්න එන්න කියලා. මොකද පොල්ගොල්ල සාලවන විහාරයේ ඉන්න සීලානන්ද හාමුදුරුවෝ තමයි නුවර තියෙන බුරුම පන්සලත් එක්ක ළඟම සම්බන්ධකම් තියෙන අනුශාසක. ඊට පස්සේ මහාන් පානබොක්ක මහත්තයාත් මාත් ගිහිල්ලා ඉවරලා මේ පිළිබඳ හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරපුවා. හාමුදුරුවෝ කිව්වා දවස් දෙකකින් තුනකින් කියන්න කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ ඇවිල්ලා බුරුම පන්සලත් එක්ක සාකච්ඡා කළා. බුරුම පන්සල විසින් බුරුමයේ මේිට ඉස්සෙල්ලා චුඩාමාණික්කේ 1940 පලන්දන්න ගෙනත් දීපු ඔය විනයාලංකාර හාමුදුරුවෝ තමයි ඒකට මැදිහත් වෙලා තියෙන්නේ. ලංකාවේ අවුරුදු 30ක් විතර ලංකාවේම හිටපු ස්වාමීන් වහන්සේ නමක්. මේ හාමුදුරුවන්ගේ මේ චුඩාමාණික්ක ලබා දීපු පරම්පරාවේ තුන්වෙනි පරම්පරාවත් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලෝ කිව්වා අපි චුඩාමාණික්කයක් දෙන්නම් කියලා. දෙන්නම් කියලා ඊට පස්සේ කොහොම ඒගොල්ලෝ එහෙන් ලැහැත්ති කළා. ලැහැත්ති කළා ඊට පස්සේ ඒගොල්ලෝ ලංකාවට එන්න සූදානම් වුණා. දැන් රුවන්වැලිසෑය මේ වෙනකොට තියෙන තත්ත්වය ආදී බලාගෙන යන්නත් එක්ක ඒගොල්ලෝ ලංකාවට සංචාරයක් එන්න සූදානම් කළා. මේ සංචාරය එනකොට එන අයට ස්ථානවලට ගියාම යම්කිසි ගාස්තු අය කිරීමක් කරනවානේ විදේශිකයන්ට. විදේශිකයන්ගෙන් ගාස්තු අය කරන ඒ ක්‍රමය අභිබවලා ගාස්තු අය කිරීමකින් තොරව මේ අයට මේ සංචාරය සඳහා මේ ඕනෑම ස්ථානයක ඇවිදීමට අවසරය ලබා දෙන්න කියලා මහාභාරකාරතුමා ලියුමක් ගැහුවා. ලක්ෂ්මන් පෙරේරා මැතිතුමා අතිරේක ලේකම් සංස්කෘතික අමාත්‍යාංශයේ සෙස්සිරිපාය බත්තර මුල්ල. ඒ ලිපිය තමයි මේ තියෙන මේ පොතට හමුනලා තියෙන්නේ. ඕක ඒ අයගේ ඒ අවසරයත් ලබා දීලා දැන් මේගොල්ලෝ කැමති වුණා මේ අපිට චුඩාමාණික්ක දෙන්න. එතකොට මේ සියලු කටයුතු ඔක්කොම සැලසුම් කරලා තියෙද්දී එතකොට මේ වෙනකොට ඔය රුවන්වැලිසෑයේ ආවාසගයේ තුල සාමාන්‍ය රැස්වීම් 16ක් විතර වාගේ තිබ්බා. චුඩාමාණික්ක පුපුරලාද නැද්ද කියන එක බලාගන්න අපිට හරියටම අවශ්‍ය වුණ නිසා අපි කණ්ඩායමක්. එතකොට මෙතන ඉන්නවා හේමරතන හාමුදුරුවන්ගෙන් එක්කෙනෙක්. පොලිසිය එක්කෙනෙක්. මගේ නියෝජිතයෙක් තව බුද්ධයන්ස වෙන්න ඇති තව එක්කෙනෙකුත් ඉන්නවා. එතකොට මගේ කැමරාකරුත් මම යවුවා. නවලා ඔය ඔක්කොම ගත්තා. ෆොටෝ ටික අරගත්තා. ඒ ෆොටෝ ගත්ත වෙලාවේදී මේ ඒ උඩදීම අරගත්ත ෆොටෝ තමයි මේ තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා රුවන්වැලිසෑයේ තියෙනවා චුඩාමාණික්කේ තියෙන මැණික් ගල් මේ තියෙන්නේ. දැන් මේ පැරණි චුඩාමාණික්කේ ගලවා ඉවත් කරන්න පෙර මේනේ. මේ පෙර ඒක ගලවලවත් නැහැ. තුන්වෙනි පරම්පරාවේ ආයේ චුඩාමාණික්කේ දෙන්න සූදානම් කළා ඔක්කොම කරලා තියෙද්දී මහාභාරකාරතුමා කිව්වා දැන් ඉතින් ඔක්කොම හරි අපිට මෙහෙන් යවන්න තියෙන ලිපියක් බුරුම රාජ්‍යයට. මොකද බුරුම රාජ්‍යෙන් නිකන් ඒක එවන්නේ නැහනේ. ඒක මෙහෙන් අපේ අර ඉල්ලීම කරන්න ඕන. ඒ ඉල්ලීම ලිපිය මහාභාරකාරතුමා මේ සකස් කළා බාර දුන්නා. මේ ඒ වෙනකොට අටමස්ථානාධිපති හිටියේ සිරිනිවාස හාමුදුරුවන්ගේ අසන්තක ලබා ගැනීම සඳහා මේක පිටපත් 4කින් යුතු ලිපියක්. මේගොල්ලෝ මේ ලියුමට අත්සන් කළේ නැහැ. මේ ලියුමට අලුත් චුඩාමාණික්කේ ලබා ගැනීමේ ලිපියට මේගොල්ලෝ අත්සන් කළේ නැහැ. මොකද හේතුව? ඒගොල්ලෝ ඉල්ලනවා හේමරතන හාමුදුරුවන්ට කෝටියකුත් මේ සිරිනිවාස හාමුදුරුවන්ට කෝටියක්. තමයි මගෙන් නෙමෙයි ඉල්ලුවේ. ඒක ඉල්ලුවේ මහාභාරකාරතුමා. මහාභාරකාරතුමා මට ඇවිල්ලා කිව්වා යලත් මහත්තයා මේ වැඩේ හරියන්නේ නැහැ. මේගොල්ලෝ ලොකු මුදල් ගනුදෙනුවක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේක අතෑරෙනවා වාගේ. මං කිව්වා ඉතින් මට කරන්න දෙයක් නැහැ. මං බාරේ වුණා. මං ඒක රාජිනියට කියන්නම්. ඕගොල්ලෝ ඒක ගැන කැමති දෙයක් කරගන්න මට වැඩක් නැහැ ඉතින් කියලා කිව්වට පස්සේ මේක ගිහිල්ලා මේ මහාභාරකාරතුමා ජනාධිපතිතුමාට කියලා තියෙනවා. ජනාධිපතිතුමා මොන පියවරක් ගත්තද කියලා මට දන්නේ නැහැ. මට කිව්වේ නැහැ.
මහාභාරකාරතුමා කිව්වා ඉතින් අපි එහෙනම් බලයි මං කිව්වා බලා ඉන්න දෙයක් නැහැ බලා ඉන්නකො කෙලවෙන හැටි අවුරුදු 5 ඉවරුනාට පස්සේ කියලා. අවුරුදු 5 ඉවර වෙනවත් එක්කම මේ තියෙන පත්තර කීපයක් ගොඩක් නෙමෙයි. මහින්ද මහත්තයාගේ ජනාධිපති ධූරයේ කාලය තියද්දී බොහොම ශක්තිමත් ආණ්ඩුවක් තිබුණු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව දෙදරන්න ගත්තා. දෙදරලා කාලයට පෙර මැතිවරණයක් හැඳෙව්වා. ජනාධිපතිවරණයක්. ඒකෙන් නොහිතපු විදිහට පරාද වුණා. පරාද වුණාට පස්සේ පත්තරේ ගිය ලිපි තමයි මේ තියෙන්නේ. සන්දාන රජය කැඩී ගියේ රුවන්වැලි මහා සෑයට බාරය ඔප්පු නොකළ නිසාද? මහින්ද පරාද වුණේ රුවන්වැලි සෑයට වූ බාරය නිසාද? ඒ වගේ ලිපි කීපයක්ම තියෙනවා. තව ගොඩක්ම තියෙනවා මම උත්සන් ආවේ නැහැ නිකන් තේරුම් නැති නිසා. මේක 2015 ඉතින් එහෙම ගියාට පස්සේ ඊළඟට මෛත්‍රීපාල සිරිසේන මහතා තමයි ජනාධිපති වුණේ. එතුමා ජනාධිපති වුණත් එතුමාටත් ආණ්ඩුව හරියාකාරව කරගෙන යන්න හම්බුනේ නැහැ. එයාට මේ ගණන් මනන් කියලා අන්තිම කාලේ මං හිතන්නේ බෙහෙතුත් අරගත්තා වෛද්‍යවරයෙක්ගෙන්. ගැටලු ගණනාවකට මුහුණ දුන්නා. ඊට පස්සේ ඒ ආණ්ඩුවත් කඩාගෙන වැටුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට තරඟ කළා ඉදිරිපත් වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට මේ රුවන්වැලි සෑය දැන් අපිට මේ නොමිලේ හම්බ වෙන බුරුමේ පැරණි චුඩාමානිත්‍ය දීපු පරම්පරාවේ තුන්වෙනි පරම්පරාව දෙන්න සූදානම් කරලා තිබිච්ච ඒ චුඩාමානික්‍ය අතෑරලා මේකට වෙනත් පාර්ශවයක් සමග එකතු වෙලා චුඩාමානික්‍ය පළඳවන්න සූදානම් වෙන කරමින් ඉඳලා තියෙනවා. මම මේක දැනගෙන හිටියේ නෑ. ඊට පස්සේ තමයි දැනගත්තේ. ඊට පස්සේ මේගොල්ලෝ 2019 අග විතර වෙනකොට මේ චුඩාමානික්‍ය ගලවලා මේ බිමට අරගෙන වෙන දේවල් තියෙනවා මම පසුව කියන්නම්. කොහොමද මේ අතරතුර මේ රුවන්වැලි සෑය කියලා කියන්නේ ලෝක උරුමයක්. ලෝක උරුම සංජිතයට අයත් මේක පැරිස් වලට අපේ කෙනෙක් දැනුවත් කිරීමක් කළාම මේ දැනුවත් කිරීමේ දී පැරිස් වලින් මෙහෙන් විමසීමක් කළා මේ මොකද්ද මේ සිද්ධ වෙන සිද්ධිය කියලා. දැන් මෙතන මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා මේ කියන්නේ යුනෙස්කෝ එකෙන් විමසන්න ගත්තා. විමසන්න ගත්තා. ගත්තාම ඒකට ඒ වෙලාවේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය ප්‍රශාන්ත බී මණ්ඩවල පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වැඩ බලන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව 2019 11/19 තමයි මෙයා මේ ලියුමක් යවලා තියෙනවා. ඒක මට මේ පස්සේ හම්බුනේ. මම ඒ වෙලාවේ ඒක නෙවුනේ නෑ. මම මේක මතක් කළේ මම මේ ඉස්සරහට කියන්න යන කරුණ සනාත කිරීම සඳහා තමයි මම මේක මේ මතක් කළේ. ඒ ලියුමේ තියෙනවා තමයි චුඩාමානික ගැලෙව්වා විතරයි. මෙයා කියනවා මේකේ රත්තරන් නැහැ. රත්තරන් වැනි දෙයක් ආලේප කරලා විතරයි තියෙන්නේ. රත්තරන් සම්බන්ධතාවයක් නැහැ. මොකද හොරාට කලින් කෙහෙල් කන වැටපනින්නා වගේ මෙයාට උවමනා වුණා මට පේන විදිහෙන් මේක රත්තරන් නැති චුඩාමානිකයක් බව යුනෙස්කෝට දැනුම් දීලා ඉවරලා මේ එන ප්‍රශ්න වලින් දැන් මොන හරි ප්‍රශ්නයක් වතුනොත් මේ රත්තරන් නැති එකක් නෙමෙයි ඒක කියලා ඉවරලා ෂේප් වෙන කතන්දරය මම මේකේ මේ හරය ඉස්සරහට කියන්න. එතකොට එහෙම වෙලා දැන් ගෝඨාභය මහත්තයාත් දිවුරුම් දුන්නා. ගෝඨාභය මහත්තයා දිවුරුම් දෙනකොට චුඩාමානිකයක් තිබුණේ නැහැ. ඒිට දින්න මං හිතන්නේ 7-8කට පස්සේ තමයි මේ ගෝඨාභය මහත්තයා දිවුරුම් දෙන්නේ මේ රුවන්වැලි සෑයේ බිමේ ඉඳන්නේ දිවුරුම් දෙන්නේ. ඒ අවස්ථාවේ ඔබතුමා කියන්නේ මේ චුඩාමානික්‍ය තිබෙන්නේ නැහැ. තිබෙන්නේ ඊට පස්සේ තමයි මේ චුඩාමානික්‍ය හයි කළේ. චුඩාමානික්‍ය හයි කළේ ඔන්න ඒ දින ටික මට මේකේ තියෙනවා. 2019 11 18 වන දින ස්වර්ණමාලී මහා සෑය ඉදිරියේ දිවුරුම් දීමෙන් සතියකට පසු එනම් 2019 11 දින ගලවා ඉවත් කර ඇති ස්වර්ණමාලී චෛත්‍යයේ පැරණි චුඩාමානික්‍ය සහ ආධාරක මේ ස්වර්ණමාලී දිවුරුම් දීම සිදු කළේ 2019 11 18 වන දින ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිරියේ දිවුරුම් දීම. ඊට සතියකට පස්සේ තමයි මේගොල්ලෝ නැවත
චුඩාමාණික්කයක් පළඳවන වැඩ කටයුත්ත සිදු කරලා තියෙන්නේ මගේ දැනීම හැටියට කියන මට මේ එතකොට ඒකේ රුපියල් කෝටි 4000 මම අර පෙන්නපු ආකාරයට කෝටි 4000කට වැඩිය දල වශයෙන් කෝටි 4000කට වැඩිය විශාල මැණික් කන්දරාවක් තිබුණා ඔය තියෙන්නේ ඒ මැණික. එතකොට ජයලත් මහත්මයා දැන් ඔය රුවන්වැලිසෑයේ චූඩාමාණිකයන් නැති අවස්ථාවේ තමයි ගෝඨාභය මහත්මයා දියුණුම් දෙන්නේ ජනාධිපති වශයෙන්. දැන් එතුමත් වැඩි කල් රැඳිලා ඉන්නේ නැහැ නේද ජනාධිපති? ඔව් වැඩි කල් රැඳිලා ඉන්නෙත් නැහැ. අනික ගෝඨාභය මහත්තයා දියුරුම් දුන්නට පස්සේ තමයි මේගොල්ලෝ මේ නව චූඩාමාණික පැලඳවීම කළේ. මේ පැලඳවීම කළාට පස්සේ මටත් පොඩි සතුටක් ආවා. මොකද මේ හේතුව දැන් කොහොම හරි චුඩාමාණිකයක් පැලඳුනානේ. ඒතකොට මේ අපේ බාර නිදහස් කර ගැනීම කරගන්න පුළුවන් කියන එක පිළිබඳ මට සතුටක් ආවා. ඉල්ලෙවරලා මම රාජිනියට ආරාධනා කළා කිව්වා මේ දැන් චුඩාමාණිකයක් පළඳවලා තියෙනවා. ඒ නිසා මේ දැන් අපේ බාර නිදහස් කිරීමේ ඉතුරු වැඩකටයුතු ටික කරන්න පුළුවන් කියලා. රාජිනිය එකපාරටම කිව්වේ ඕක චුඩාමාණිකයක් නෙමේ. ඕක පට්ට හොරකමක්. මේකේ තියෙන මැණික් ගල් ටික ගලවා ගැනීම සඳහා කරන ලද උපර වැට්ටියක්. ගිහිල්ලා බලන්න කිව්වා. මට නිකන් දැන් රත් වෙලා ගියා මේ මොකද්ද උනේ කියලා. ඊපස්සේ මම ගියා මගේ කැමරාකරුත් එක්කම තමයි ගියේ. හයි කළා දින කීපයකින් නෙමෙයි මම හයි කළා මාස 2කින් විතර තමයි මම ගියේ. මොකද මට මේක අර දැනගන්න ලැබිච්ච ඊයින් පස්සේනේ මම මේ උනාර දිනවකවානු එහෙම කිව්වට එතකොට ඒ ගියහම මේගොල්ලෝ මේ අර ගලෝපු චුඩාමාණික්කේ පල්ලෙහා රුවන්වැලිසෑය එකම පල්ලෙහා බුදු කුටියක මේක තැන්පත් කරලා තියෙනවා කියලා කිව්වේ. මම ගිහිල්ලා ඉවරලා දැන් රාජිනේ අර විදියට කිව්වට පස්සේ මේ මොකද්ද උනේ කියන එක බලා ගන්න අඩුතරමින් අර තියෙන චුඩාමාණිකේ ෆොටෝ එකක්වත් ගන්න බෑ. මම ෆොටෝ ගන්න සූදානම් වුණා. ගන්න කිසිම විදියකින් බෑ. මොකද කහපාට බල්බ් දාලා. කහපාට බල්බ් දාලා තියෙනවා යානික ලොක් කළා. පොලිස් කාඩ් එකක් දාලා. ඊට පස්සේ කිසිම දෙයක් කරගන්න බැරුව මම ආවා. 2021 2/12 දින මම කැමරාකරුවා අනුරාධපුරයට ගොස් රුවන්වැලිසෑයේ චුඩාමාණික්කේ ෆොටෝ ගන්න බැලුවා බෑ. ඊට පස්සේ මම රාජිනියට මේක කිව්වට පස්සේ එයා මට කිව්වේ දේ හරි. 2021 දෙවන මාසේ 21 වෙනිදා උදේ 6:30 වෙනකොට යන්න මං මේ කුටියේ විවෘත කළා පොලිස් කාර්යයත් අයින් කරලා තියන්නම් කියලා. ඊට පස්සේ කියපු විදිහටම ගියා කියපු විදිහටම තිබුණා කියපු විදිහටම සියලු දේවල් ෆොටෝ ගහගත්තා. ෆොටෝ ගහගෙන ගත්ත ෆොටෝ තමයි මේ තියෙන්නේ. අර ඉස්සෙල්ලා තිබිච්ච ගැඹීරත්වය ඒ ෆොටෝ එකකවත් නැහැ. මේ ෆොටෝ මං හිතන්නේ 30 40ක් තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව තවත් ප්‍රශ්නයක් මතුවුණා මට. රුවන්වැලිසෑයේ උඩ ෆොටෝ දෙකක් ගහපුවාම ඇන්ටනාවක් හයි කළා. ඊට පස්සේ මම එම්ෙන් හොයා බැලුවා බලපුවාම ඇන්ටනාවෙන් කේබල් එකක් පල්ලෙහාට ඇදලා තියෙනවා. ඒ පල්ලෙහාට ඇදලා තියෙන කේබල් එක කෙලින්ම ගිහිල්ලා තියෙනවා විහාරගෙට. තවත් හොයලා බලනකොට විහාරගේ බුදු පිළිම පිටිපස්සේ මේ ඇන්ටනාවට අදාළ ට්‍රාන්ස්මීටරේ තියෙනවා. අවුවට රත් වෙලා ට්‍රාන්ස්මීටරේ පිච්චේ කියලා බුදුගේත් AC කළා. එදා දවසේ මම ඉඳලා හොයාගත්ත දේවල්. එතකොට ඒ විදිහට මේවා කළා ඔය වැඩේ කෙරුණා. ඔය හේතුව නිසා 1921 අගෝස්තු මාසේ 15 වෙනි ඉරිදා ලංකාදීප පත්‍රයේ 8 වෙනි පිටුවේ පැහැදිලිව මම කියලා තියෙනවා ඉදිරියේදී මහා විනාශ රසකට දෝෂාභියෝගයකට හා දේශපාලන පෙරලියකට පාදා ඇති චුඩාමාණික්ක වංශාව. ඒකට මේකෙදී මට ගොඩක් අය මේ සමහර අය කෝල් කරලා බැන්න මේ 68 ලක්ෂයක් අරන් තියෙන මිනිහට කොහොමද ওই දෝෂාභියෝගයක් එන්නේ අරකද නේද කියලා මට බැරන්න උත්සාහ තිද්ද වුණා. නමුත් අනේ කියපු දිනවලම මීට වඩා විස්තර ඇතුව මම අර ගියසරේ වීඩියෝ එකේ දාලා තිබුණා. දැන් ඒ විස්තර මම ඊට වඩා වෙනස් කරනවා. මොකද ඊට වඩා කරුණු තියෙනවා මට ඉස්සරහට කියන්න. ඒ නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් මම 22 අවුරුද්දේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ අංශයේ DIR එලයිරා කෙච්චෝ CID 34/55 22 CM 2012 දින මම දාලා තියෙනවා පැමිණිල්ලක් කෝටි 4000කට අධික මැණික් වංචාවක් මේක සිද්ධ වුණයි කියලා මේ තියෙන ඒකේ අංකේ. ඊට අමතරව මම මානව හිමිකම් කොමිසමේ මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ පැහැදිලිව පැමිණිල්ලක් ගොනු කළා. ඒ පැමිණිල්ලත් විභාග වෙමින් යනවා. විභාගන කියන විභාගයේ දැන් තව එක දිනක් විතර වාගේ තමයි එක
පරීක්ෂණ කටයුත්තක් විතර වගේ තමයි මේ එනකොට තියෙන්නේ කරන්න. එතකොට මේ පරීක්ෂණවලදී පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා. මොකද මම කෝටි 4000ක මැණික් ගල් වංචාවක් මේකේ තියෙනවායි කියලා ඉවරලා කියනවා. මම කියනවා මේකේ මැණික් ගල් ගලෝලා කියලා. මේ මැණික් ගල් ගම් ගාලා අලෝලා කියලා ඉවරලා කියනවා. මානව හිමිකම් කොමිසමේ දාපු පැමිණිල්ල විභාග කරන අවස්ථාවේදී දිගෙන් දිගටම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් තුමා ඒ සියලුම කටයුතු සියලුම අය ගෙන්නලා ප්‍රශ්න කරමින් විභාග කරන ලද අවස්ථාවේදී කරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මානව හිමිකම් කොමිසමේ සභාපති වශයෙන් හිටියේ රෝහිණී මාරසිංහ කියලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමියක් එතුමියගේ නියෝගය පරිදි රුවන්වැලිසෑයේ මේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයකට එන්නයි කියලා ඉවරලා මේ කණ්ඩායමට ඒ කියන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධ කටයුතු කොමසාරිස්ලා බුද්ධ ශාසන අමාත්‍ය මේගොල්ලන්ට අපි දිනේ දීලා තිබුණේ 2023 ජනවාරි මාසේ 19 වෙනිදා. මේ 19 වෙනිදා අපි ගිහිල්ලා ඉවරලා එහෙදි ගත්ත ඡායාරූප කීපයක්ම මම පෙන්වනවා. මේ තියෙන්නේ අපේ සංවිධානය සහ අපේ සංවිධානයෙන් සහ මානව හිමිකම් කොමිසමේ නිලධාරී මහත්තයෙක් මේකත් අපේ සංවිධානයෙන් ඉල්ලා ගත්ත ඡායාරූප. ඒ වගේම මේකේ තියෙනවා වැදගත්ම කරුණු කීපයක්. මේ රුවන්වැලිසෑය හතර පැත්තෙම පුපුරලා මේ පිපිරු මේකේ තියෙනවා. මේවා තියෙනවා. මේ එකකටවත් මේගොල්ලෝ උත්තර දෙන්න සූදානම් නැහැ. ඒවා මේ අපි කියන ඒවා බොරු. ඒගොල්ලෝ කියන්නේ අපි කියන ඒවා බොරු. හැබැයි ඒගොල්ලෝ කියන ඒවා ඇත්ත. ඒගොල්ලෝ කියන විදිහට නැත්නම් එතකොට දැන් මෙතෙන්දී තව වැදගත්ම කරුණු. එතකොට ඒගොල්ලන් දැන් අපි ගිහිල්ලා ඉවරලා හොයාගත්ත ඒවා මේවා සහ මේට වඩා තව කරුණු කීපයක් තියෙනවා. මේකෙදී ස්ථානීය පරීක්ෂණයක් සඳහා 2023 2/11 වෙනිදා. දැන් අපි කියපු දිනේට එන්නේ නැතුව පෙබරවාරි මාසේ 11 වෙනිදා මේගොල්ලෝ ගියා. මේගොල්ලෝ යනකොට මේගොල්ලන්ගේ හිටියා කමිටු සමාජිකයෝ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යප්පෙරුම අධ්‍යක්ෂ ජෙනරාල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මහාචාර්ය අනුර මනතුංග මධ්‍යම සංස්කෘතික අරමුදුල මහාචාර්ය ගාමිණී රණසිංහ විශේෂ දැනුම සහිත නිලධාරීන් සහ ඒක නිලධාරීන් බෞද්ධ කටයුතු අතිරේක කොමසාරිස් ජෙනරාල් කේ.පී. සිරිවර්ධන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මහාචාර්ය නිමල්ද සිල්වා මහතා මහාචාර්ය පී.බී. මණ්ඩවල. හරි. අර යුනෙස්කෝ එකට ලියුමක් කරේ මේකේ රත්තරන් නැහැ කියලා. අන්නේ මහත්තයත් මේකේ හිටියා. මේගොල්ලන්ගේ නිරීක්ෂණේ තියෙන පුදුම කතන්දර ටිකක්. මම එකක් දෙකක් කියන්නම්. රුවන්වැලිසෑය චෛත්‍යරාජානන් වහන්සේ 1815 මාර්තු 2 වෙනි දිනට පෙර සිට පැවතෙන චංචල දේපලක් නිසා මේක රැට එහෙම ඇවිදින්න යනවානේ. එවැනි දේපලක් නිසා මේ පුරාවස්තුවක් නොවේ. එතකොට රුවන්වැලිසෑය ඒගොල්ලන්ට පුරාවස්තුවක් නොවේ මේ ලිඛිතව කියන ඒවා. ක්‍රිස්තු වර්ෂ 1815 මාර්තු 2 වන දිනට පෙර සිට පැවතෙන හෝ පැවතුනායයි අනුමාන කරනු ලබන ස්මාරක පැරණි ස්මාරක වන බැවින් රුවන්වැලිසෑය චෛත්‍යරාජානන් වහන්සේ පැරණි ස්මාරකයක් වේ. හරි. එම නිසා මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් නොවන 4/1931 අංක 19 දරන විහාර දේවාල ගම්මාඥාපනතට අනුව මෙය 8ම ස්ථානයට බාර කළා. රාජ් සෝමදේව මහත්තයා කියනවා අර ගොල්ලන්ගේ ඒ ප්‍රකාශ සියල්ල ප්‍රතික්ෂේප කළා. මහාචාර්ය රාජ් සෝමදේව සෝමදේව මහතා. එයා පශ්චාත් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය නම්බර 404 බෞද්ධාලෝක මාවත ලිපිනේ තමයි මේ ස්ථානයේ තියෙන්නේ. මෙතුමා ගොඩාක් මෙවැනි දේවල් වලට අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම කරනවා. ඒ අනුව එතුමාගේ හැම වෙලේම අපි එතුමාගේ ආශිර්වාදය ඇතුළුව එම වාර්තාවේ අංක 1 ඡේදයේ සඳහන් වන රුවන්වැලිසෑය චෛත්‍යරාජානන් වහන්සේ 1815 මාර්තු 2 වන දිනට පෙර සිට පැවතෙන චංචල දේපලක් වන නිසා මේ පුරාවස්තාවක් නොවේ යන ප්‍රකාශය ව්‍යාකූල වූ සදස්සු ප්‍රකාශයකි.
කියලා මේ මහාචාර්යතුමා මහාචාර්යතුමා පැහැදිලිවම ඇත්තටම මේක මේ ජලත් මහත්තයා මේක මේ චංචල දීපලක් කියන කතාව පොඩි ළමයෙකුට තේරෙන්න ඕනේ. මේක කොහොමද මේ ඔව් දැන් මේක ඔය චංචල දීපලක් නම් දැන් මෙච්චර දුටුගැමුණු රජතුමන් විසින් මේ ගුවන්විදුලිය නිර්මාණය කළ කාලේ ඉඳලා මේ වෙනකන් අනුරාධපුරේ පිහිටලා තියෙනවා. දැන් ඉතින් මේ අපේ මේ අදාළ පාර්ශවයන් කියනෝනේ චංචල දීපලක් කියනවා. ඉතින් ටික කාලයකට ගේන්න පුළුවන්. කොළඹට නෙමෙයි අපිට මේ බස්නාහිර පළාතේ බොහෝම දානපතියෝ ඉන්නවා. ඕකට අවශ්‍ය කරන ඉඩකඩම් ඔක්කොම දෙන්න බොහෝම ශ්‍රද්ධාවෙන් කැමැත්තෙන් අපි හොඳට ආරක්ෂා කරගන්නම් මේ මස් සොද්ද ලං කරගන්නේ නැතුව මේ අපිට ওই චංචල වස්තුව මෙහාට ගෙනත් දෙන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. එතකොට ඒ සඳහන් කරන ලද 1940 පුරාවස්තු ආඥාපනතට අනුව වැදගත් ලියුම ඉල්ලක් එකක් අයින්කෝ. ඒකයි කරන්නේ. එතකොට මන්ට අඩුවෙන් යමු අද නේ. ඒ අනුව මේ ලිපියේ තියෙන සියලුම වැදගත් තොරතුරු මට දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද රුවන්වැලිසෑය සම්බන්ධයෙන් මානහිමිකම් කොමිසමේ විභාගය අවසන් මොහොතේ තියෙන්නේ. මේ විභාගයේ අවසන් වුණු සැනින් අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කරනවා. ඊයින් පස්සේ ඒ අධිකරණය වෙත ගෙන යන්න මම බලාපොරොත්තු වන බැවින් සියලු ලිපි ලේඛන සහ සියලු කරුණු ඉදිරිපත් කිරීමට මට හැකියාවක් නැහැ. මම ඒවා ඒ කියන්නේ ඔබතුමාලඟ තවත් විශේෂ තව ලිපි රාශියක් තියෙනවා මේ සම්බන්ධයෙන්. රාශියක් තියෙනවා. මොකද නඩුවකට අවශ්‍ය කරන සියලුම දේවල් තියෙනවා. ඒවා මම සියල්ල ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. බුරුමෙන් පෙර චුඩාමාණික්‍ය දීපු පරම්පරාවේම තුන්වෙනි පරම්පරාව අපිට චුඩාමාණික්‍ය සහ පාදම සම්පූර්ණයෙන්ම සකස් කරලා පෙර පැවති පිළිදීරම දෙන්න ලැහැත්ති වුණා. ඒක ගෙන්නා ගැනීම සඳහා අවශ්‍ය කරන ලිපි මහා භාරතකාරතුමා සකස් කළා මේගොල්ලන්ට එව්වා. ඒ යවන ලද ලිපියේ රෙජිස්ටර් කරපු කුයිතාංශය පවා මම යතේ තියෙනවා. හැබැයි මේකට අස්සම් කරලා දුන්නේ නැහැ කෝටි ගාන ඉල්ලුවා. මහා භාරතකාරතුමා මට පැහැදිලිව ගෙදරට ඇවිල්ලා කිව්වා ජලත් මහත්තයා මේක හරියන්නේ නැහැ. මේගොල්ලෝ මේ විශාල මුදලක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ මම ඉතින් මේක ජනාධිපතිතුමාට කියන්නම් ඉදිරියේදී වෙන දේවල් එහෙම කියලා කියනවා. එතකොට ඒ ලියුමෙම මේ ලියුමෙත් එතකොට ඒකත් මම එතෙන්ට කියා සිටිනවා. ඊළඟට මම රුවන්වැලිසෑය සිද්ධිය සම්බන්ධයෙන් මානහිමිකම් කොමිසමට පැමිණිලි කළාට පසුව 2022 වසරේ මානහිමිකම් කොමිසමෙන් කරන ලද පරීක්ෂාවලින් අනතුරුව ඒ වෙනකොට මානහිමිකම් කොමිසමේ ගරු සභාපතිනිය වශයෙන් සිටි ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුමිය වන රෝහිණි මාරසිංහ මහත්මියගේ නියෝගය යටතේ 2023 ජනවාරි මාසේ 19 වෙනි දින අපි ස්ථාන පරීක්ෂණයකට ගියා. ඒ ස්ථාන පරීක්ෂණයේදී අපිට පැහැදිලිව මේ රුවන්වැලිසෑය හතර පැත්තකින් පුපුරලා මේ තියෙන්නේ ඒවා ඡායාරූප. ඒකත් මේ ජනතාවට දැන ගැනීම සඳහා මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉඳලා ඉවරලා තියෙන පැහැදිලිම පිපිරුමක් තියෙනවා. මේවා මොනවා කොල්ල දැන් වහගෙන ඉන්නවද කියලා අපි දන්නේ. අපිට බයයි තිස්සමහාරාමයේ චෛත්‍යයට වෙච්ච දේ වෙලා ඉවරලා ඊට පස්සේ මේකට යකඩ වාහනේපටි දාන්න වෙයිද කියන එක පිළිබඳ බරපතල ගැටලුවක් තියෙනවා. මේ තියෙන්නේ පිපිරුම්. චුඩාමාණික්‍ය හයි කරලා ඉවරලා අලුත් එක ඇන්ටනාවක් හයි කරලා තියෙනවා කියලා මම ඒ කාලේ කිව්වා. දැන් නම් ඒ ඇන්ටනාව නැහැ. යම් හේතු නිසා ඒක ගලවන්න සිද්ධ වුණා. මොකද ඔය ඇන්ටනාවේ තමයි මේ කේබල් එක ඇදලා ඉවරලා බුදුගෙට අරගෙන බුදුගේ බුදුහාමුදුරන්ගේ පිටිපස්සේ ට්‍රාන්ස්මීටරය හයි කරලා මේ රත් වෙනකොට පිච්චිලා යයි කියලා ඉවරලා බුදුගේ එහෙම ඒසී කළේ මේ ඇන්ටනාවට අදාළ මේ ට්‍රාන්ස්මීටර් එක තියෙන්නේ බුදුගේ. ඔව්. දැන් ඒවා නැහැ. ඒකෙන් කරපු කාර්ය මොකද්ද කියලා? ඒකෙන් කළේ ඉතින් ලංකාවේ තියෙනා වූ තොරතුරු පිටට දීලා මම අර පත්තරයක දාලා තියෙන ලිපියක කියනවා පැහැදිලිවම මේ යම් කිසි වෙලාවක විදේශ රටක් සමග අපි නෙමේ මේකේ මේ දැන් මේ CIA කාර්යයක් මෙතන ඉඳගෙන මේ එයාගේ දැනුවත්කම උඩ නටලානේ ඔය ඇන්ටනා ගැහුවේ. ඒ ඉතින් රාජිනේ මට කියනවා මම මිනිස්සු කවුද කියලා කියන්න යන්නේ නැහැ. එතකොට යම් කිසි වෙලාවක එහෙම ප්‍රශ්නයක් වුණොත් දැන් අර
මේ ඇමරිකාවෙන් ඉරානයට ගහනවා. ඉරානය ඇමරිකාවට ගහන්න බැරි නිසා ඒගොල්ලන්ගේ සහචරයන් වශයෙන් අර වටේ තියෙන ඉරාකය ඒ වගේ රටවල් වලට ගහනවා සමානව මොන හරි ප්‍රශ්නකදී ඔය ඇන්ටනා වල්වල ඉවරලා අපිටත් එකක් එවුවොත් රුවන්වැලි සෑයත් ඉවරයි. ඒ වගේ මෝඩ හරක් වැඩ තමයි ඔය ඇන්ටනාවල් හයි කරන්නේ. මේවල ඉතින් ඕවා අපි නොකිව්වට මේ සාමාන්‍යයෙන් ඒ කාලේ අපේ ගම් වල හිටිය මේ හරක බාන බලාගෙන ගොවිතැනක් බතක් කරගෙන ජීවත් වෙන සාමාන්‍ය ජනයා පවා දන්නවා මේ වගේ මොනවද වෙන්නේ කියන එක. ඒවත් මේගොල්ලෝ තේරුම් අරගන්නේ නැතුවද තේරුම් අරගෙන ඕන මගුලක් වුණා කියලා කරනවාද කියලා අපි දන්නේ නැහැ. එතකොට මම කියන්න ගියේ මේකේ තියෙනවා මේ උද තියෙනවා මේ රුවන්වැලි සෑයේ බුදු රැස් චක්‍රේ මේ දිලිසෙන්නේ. එතකොට මේකේ තමයි කියන්නේ මේ බුදු රැස් හීදෙනවා කියලා. මේක මේ LED බල්බ් එකකින් කරන්නා වූ මේ ක්‍රමවේදයක් මගින් මේකේ ගොඩාක් සෙනග ඉන්න වෙලාවට හෝ යම් කිසි වෙලාවක මේ LED එක දාපුවාම මේක ඉතින් අර පාට දිස් වෙන්න ගන්නවා. අනේ අපේ උපාසකම්මලා ගිහිල්ලා ඉවරලා සාදු බුදු රැස් හීදෙනවා කියලා කියලා ඉවරලා මේවා මොනවද? ඇත්ත වශයෙන්ම කියනවා මෙතන මට කියන්නම ඕන දේවල් තියෙනවා. මිනිස්සුયો මේ කරන වැඩේ නිසා මොකද වෙන්නේ? මේක යම් කිසි කෙනෙක් බුද්ධ ආගමට බුදුහාමුදුරුවන්ට ලැබි. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ සරණ ගිය. බුදුහාමුදුරුවන් වෙනුවෙන් ඉන්න කෙනෙක් ඒ තියෙනා වූ එයාගේ තියෙනා වූ ශ්‍රද්ධාව භක්තිය වෙනත් ආකාරයකට හැරවීම සඳහා. ඒ කියන්නේ මෙන්න දැන් බුදු රැස් වීදෙනවා. මේක බොරුවන්නේ. ඒකට බොරු කියලා ඉවරලා මේ මිනිස්සු මේ ශ්‍රද්ධාවට හරවනවා කියලා කියන්නේ අර මිනිස්සු නිත්‍ය මිත්‍යා දෘෂ්ටියට යවනවානේ. ඔය කියන්නේ මිත්‍යා දෘෂ්ටියට සහ මේ බොරුවකට යොමු කරන්නේ. ඔව් බොරුවකට යොමු කරා. ඒතකොට නිත්‍ය මිත්‍යා දෘෂ්ටියට යම් කිසි කෙනෙක් ලක් කරනවා කියලා කියන්නේ මොන තරම් පාපයක්ද? ආනන්තරේ පාප කර්ම වලින් ඒක දැන් ඔය පාප කර්ම කොටස් දෙකකට බෙදෙනවා සුභ අසුභ. ඒකට අසුභ පැත්තේ කෙනෙක් මේ මැරෙනකොට අසුභ පැත්තේ මේ පාප කර්ම ප්‍රබලයේ වශයෙන් තියෙන්නේ ආනන්තරමේ පාප කර්ම මම පියා මැරීම රහතුන්ගේ ලේසරෙන් සහ බුදුන් රහතුන් මැරීම සහ ලේසරෙන්. එතකොට ඔතන තියෙනවා ආනන්තර පාප කර්මයට ගිහිල්ලා ඉවරලා තියෙනවා මේ නිත්‍ය මිත්‍යා දෘෂ්ටිය. මේ නිත්‍ය මිත්‍යා දෘෂ්ටිය කියන එකත් ගිහිල්ලා වැටෙන්නේ අවිචි මහා නරකයට නිත්‍ය මිත්‍යා දෘෂ්ටියට යන අය. ඒිට අමතරව ඒක සුබ පැත්ත ගත්තාම සෝවාන් සකෘදාගාමී යනවා. එතකොට මැරෙනකොට යම් කිසි පුද්ගලයෙක්ගේ අඩපතක් පමණ තියෙනා වූ ලේ ධාතුව බිඳගෙන එන්නා වූ චුතිසිත අවසාන සිත මේ දෙපැත්තෙන් එයා පව් කොල්ල තිබුණොත් ආනන්තර පාප කර්මයේ කළා තිබුණොත් එයා ඒ පැත්තෙන් අපාගත වෙනවා. පින් කළා තිබුණොත් දිව්‍ය ලෝක බඹතල වලට යනවා. එතකොට එහෙම ගියහම මේ නිත්‍ය මිත්‍යා දෘෂ්ටියෙන් යම් කිසි කෙනෙක් කරලා තිබුණොත් දැන් මිත්‍යා දෘෂ්ටිය කොහොමද නිත්‍ය මිත්‍යා දෘෂ්ටිය කොහොමද ආනන්තර පාප කර්මයක් නිසා අවිචියෙන් වැටෙන්නේ. මේ ලෝකේ විනාශ වුණාම අවිචියට වැටිච්ච අය ඒ අවිචියෙන් මිදිලා ආපහු මේ වෙන ආත්මයක් ලබනවා. හැබැයි නිත්‍ය මිත්‍යා දෘෂ්ටියටපත් කරලා නිත්‍ය මිත්‍යා දෘෂ්ටිය නිසා යම් කිසි කෙනෙක් අවිචියට වැටුනොත් එයා මේ ලෝකේ විනාශ වුණත් එයාගේ ඉතුරු පාප ටික ගෙවන්න වෙනත් කොහේ හරි තියෙන අවිචියකට හරි යනවා. ඒ කියන්නේ එච්චරට ප්‍රබලයි මේ නිත්‍ය මිත්‍යා දෘෂ්ටි. එතකොට මේ මිනිස්සු කරන්නේ සිවුරු දාගෙන මේ අපේ ජනතාව මුලාවටපත් කරලා නිත්‍ය මිත්‍යා දෘෂ්ටියට දක්වන එක. ඉතින් ඕක ගැන බොහොම අවධානයෙන් මේ මං කිව්වට නැතුව උගත් ධර්මදර විනයදර ස්වාමීන් වහන්සේලාගෙන් අහලා මේ ගැන දැනගන්න කියලා ඉරලා මම මේ අපේ සදැහැති බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මොකද මේකේ විග්‍රහ කරන්න මට පුළුවන් පැයක් විතර වුණත් ඒ වුණාට ඉතින් මේ වෙලාව නෙමෙයිනේ. දැන් කොහොම හරි ඕක තමයි වෙන්නේ. මේවට වැඳගෙන නිත්‍ය මිත්‍යා දෘෂ්ටියට වැටිලා අවීචි මහා නරකයට යන තැනට කටයුතු කරන්න එපා. සමහර වෙලාවට දැන් මේක කිව්වට පස්සේ තවත් ඉන්නවනේ එක ස්වාමීන් වහන්සේලා කොහොමද වෙන්නේ අරකද මේකද එහෙම කතන්දර කියයි. නමුත් ඕක මම මේ කියන කතාව පැහැදිලිව ධර්මදර විනයදර ධර්මය දන්න
මම නම් වශයෙන් කියන්නේ ඕන පමණ ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අහන්න ඒගොල්ලෝ පැහැදිලිව කියලා දෙයි. ජලත් මහත්තයා හොඳයි අපි අද කාලය ගොඩක් ගෙවිලා ගියා. අවසාන වශයෙන් දැන් මේ සමස්ත සිද්ධිය ගත්තොත් දැන් මේ සිද්ධිය පිටුපස්සේ ඉන්න මහමොලකරු විදියට කවුද? මහමොලකරු පැහැදිලිවම මේ ඒ වෙනකොට පූජා විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ඔය මේ මණ්ඩවල. ඔබතුමාට බය නැතුව එහෙම කියන්න මම කියනවා අවශ්‍ය කරන ලිපි ලේඛන ඔබතුමා ඔක්කොම තියෙනවා ඔක්කොම තියෙනවා කියලා කියන්නේ එයානේ කියන්නේ මෙහෙ මොනවත් වෙන්න ඉස්සෙල්ලාම යුනෙස්කෝ එකට යවනවා මේ යුනෙස්කෝ එකට දාලා තිබිච්ච ලියුමකට මෙහෙන් උත්තර ලියපුවාම මේකේ රත්තරන් නැත. ඊට පස්සේ ස්වර්ණබරණ අධිකාරියෙන් පැහැදිලිව ඒක සඳහන් කරලා තිබුණා. ඒ විතරක් නෙමෙයි ඒ විතරක් නෙමෙයි මෙයා තමයි යකඩ වැටවල් ගහන්න. දැන් මේ ඒ විතරක් නෙමෙයි දැන් මෙතන මේ තියෙනවනේ මේ දැන් අපි කමිටුව පිටු වෙලා දැන් මානව හිමිකම් පැමිණිලි අංක HRC 2031 මගේ පැමිණිල්ල. එතකොට මේ යටතේ අපි මේ මානව හිමිකම් කොමිසමෙන් කරන ලද ඉල්ලීමට අනුව මේගොල්ලෝ මේ කමිටුවක් පිහිටෙව්වා. මේ කමිටුවේ කමිටු සමාජික බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යපෙරුම මහතා, අධ්‍යක්ෂ ජෙනරාල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අනුර මනතුංග මහතා, මධ්‍යම සංස්කෘතික ආරමුදල මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා, විශේෂ දැනුම සහිත නිලධාරී හා සහායක නිලධාරීන්, බෞද්ධ කටයුතු අතිරේක කොමසාරිස් ජෙනරාල් කේ.පී. සිරිබද්දන මහතා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය නිමාල් ද සිල්වා මහතා, මහාචාර්ය පී.බී. මණ්ඩවල මහතා. මේ වැඩපිළිවෙලේ හාරා අවසර බලනකොට මොනවාද වීඩියෝ නිකුත් කිරීම, එතකොට රැස්වීම් පැවැත්වීම, මේ ඇතුළු මේ සියලු දේවල් ඉන්නේ පී.බී. මණ්ඩවල මහතා. එතකොට මෙයා තමයි මේ ලිකුණේකට මේ යුනෙස්කෝ එකටත් නිකුත් කළේ. මේකේ රත්තරන් නැහැ. ඒක පැහැදිලි. එහෙමනම් මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ගලවලා මේක විකුණුවාට පස්සේ මොන හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ කියන්න පුළුවන් අපි කලින් මේක දැනුවත් දීලා තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මම 2022 දින පොලිස්පතිතුමාව දැනුවත් කළාට පස්සේ පොලිස්පතිතුමා මට ලිපියක් එවලා තිබුණා ගිහිල්ලා ඉවරලා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දාන්න. ඒ අනුව මම මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ අංශයේ ගිහිල්ලා පැමිණිල්ලක් දාලා තියෙනවා DIR ඉරක් HO, CID ඉරක් ඉන් 34.55 22 CM මේ පැමිණිල්ල කවුරුත් ඉතින් මම දාපු පැමිණිල්ල අංක දැනගත්තයි කියලා ප්‍රශ්නයක් නැහැනේ. ඔයගොල්ලෝ බලන්න. එතකොට මේ මෑතක් වෙනතෙක් මේ පැමිණිල්ලට කිසිම දෙයක් නැහැ. ඔහේ එහෙ කරගෙනවා මෙහෙ කරගෙනවා එච්චරයි. ඉතින් මේ මං හිතන්නේ ඒ රතන ස්වාමීන් වහන්සේ සමග ඒගොල්ලන් තියෙන සම්බන්ධය නිසා වෙන්න ඇති. එතකොට මම ඊට පස්සේ මේ පැමිණිල්ල විභාග කරන්න නැහැ කියලා ඉහරලා CID එකට විරුද්ධවත් පැමිණිල්ලක් දැම්ම මානව හිමිකම් කොමිසමේ. ඒ පැමිණිල්ලත් මා ළඟ තියෙනවා. දැන් කොහොම හරි ඒවා අපි පැත්තක දාමු. මේ වෙනකොට මේ ජනාධිපතිතුමා දැනුවත් කළාට පස්සේ මේ දැන් ඉන්න අපේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා දැනුවත් කළාට පස්සේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේගොල්ලෝ මට ලිපියක් එවනවා. මේ පැමිණිල්ල මේ වෙනකොට යොමු කළා තියෙනවා අදාළ විමර්ශක කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල අපරාධ විමර්ශන ඒකකය FCIU මගින් සිදු කරන බවට ඔබතුමා වෙත කාරුණික දැනුම් දෙනවා කියලා. එතකොට අතනින් දැන් මේක විභාග වන තැනට කටයුතු සිදු කරමින් පවතිනවා. ඊට අමතරව ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්තුමාටත් ගරු සම්බන්ධීකරණ ලේකම්තුමා බුද්ධ ශාසන අමාත්‍යාංශය ආදී මේ හැම ස්ථානයකටම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මේ ආයතන වලින් දැන් මේ පැමිණිල්ල විභාග කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදු කරමින් පවතින අතර මට ඉදිරියේදී ගිහිල්ලා කට උත්තර දීලා ඉවරලා ඒක නැවත අරගන්න ලෙස දැනුවත් කිරීමකුත් දැන් මේ වෙනකොට කරලා තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින් රුවන්වැලිසෑය රාජානන් වහන්සේ බස්නාහිර පළාතට වැඩමවන්න ඉස්සෙල්ලා මේක ඉවර කරගන්න
මේ මස්සද්දු ටික අයින් කරලා ඉවරලා ශ්‍රීමා බෝධියේ ඉන්න මස්සද්දෝ ඒත් මෙතන ඉන්න මස්සද්දෝ ටික අයින් කරලා ඉවරලා මේක කරගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ශ්‍රීමා බෝධියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ කවුරුටත් ඉස්සෙල්ලා මම මේව හොයාගෙන තිබුණේ 2025 අවුරුද්දේ අග භාගය වෙනකොට. හොයලා ඒවට යම් පුද්ගලයන් දාලා මේවා කොහොමද වෙන්නේ කියලා ඉවරලා ඒගොල්ලන්ට කැමරා අරගෙන දීලා චුට්ටි මේ බොත්තම් වාගේ කැමරාත් අරගෙන දීලා ඒගොල්ලෝ එතෙන් තැන් වලට බස්සලා මම සියදෙස බොදුරුම සංවිධානයේ සභාපතිවරයා වශයෙන් පළමුවම මම එක මේ මානව හිමිකම් කොමිසමට තමයි පැමිණිල්ල කළේ. ඒ 2025 12 වෙනි මාසේ 5 වෙනිදා පැමිණිල්ල කළා. ඒකෙදි මම මේට ඉස්සෙල්ලා වීඩියෝ එකකදී මේක කිව්වා ජනාධිපතිතුමා ඇතුළු ඒ කතන්දර ටික ඔක්කොම දාලා මේකෙදී මේ පැමිණිල්ලේ කියලා තියෙනවා මම මේ පැමිණිල්ල විභාග කිරීමට නෛතික බලය 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව යටතේ 1978 9 ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ ප්‍රකාර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සතුව පවත්නා බව දෙකී බලතල යටතේ මෙකී පැමිණිල්ල විභාග කර සමස්ත ලෝකවාසී ජනතාවට සහ ශ්‍රී ලංකාවාසී ජනතාව වෙත හිමිව පවත්වා සංස්කෘතික අයිතිවාසිකම් හා ආගමික අයිතිවාසිකම් උල්ලංඝනය වීම වළක්වා ගනිමින් පැමිණිල්ලේ ඉල්ලා ඇති සහන ලබා දෙන ලෙස මින් අයද සිටිමි කියන දෙවන ඡේදය දාලා ඊට පස්සේ මේක කරුණු ගොඩක් තියෙනවා ඒවා මම දැන් කියන්න යන්නේ නැහැ මොකද ඒකේ විභාගයක් පවත්වන නිසා. එතකොට මේ පැමිණිල්ලට අනුව ගරු ශ්‍රේෂ්ඨාධිකාර කරන විනිශ්චයකාරතුමන් වන සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිතුමන් වන LTD දෙහිදෙනිය මැතිතුමාගේ සහ කොමසාරිස් නිමල් පුංචිහේවා මැතිතුමාගේ සහභාගීත්වයෙන් පසුගිය 20 වෙනි දින ශ්‍රීමා බෝධිය ආසන්නයේ පරීක්ෂණ කටයුතු සඳහා පැමිණිලා ඒ කටයුතු කළා මේ වෙනකොට ඒවා අධ්‍යයනය කරමින් පවතිනවා ඉදිරියේදී ඒ පිළිබඳ වැදගත් කරුණු අපිට එළි වෙයි සහ භූමිය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය කටයුතුද ඉදිරියේදී බලා ගන්න පුළුවන්. එතනින් මම ඒ ටික නවත්තනවා මොකද මේ හැම කරුණම කියන්න ගියොත් මට ඉස්සරහට මේගොල්ලන්ට විරුද්ධව නඩු පවරන්න බැරුව යනවා. ඒ නිසා ඊළඟට මට තව වැදගත් දෙයක් තියෙනවා. මම පහුගිය වීඩියෝ එකකදී කිව්වා මේ රාජිනියට පහන් තැබීම සම්බන්ධයෙන් වෙලාවල් ටිකක් හදලා දෙන්නම් කියලා. ඒ අනුව ජූලි මාසේ 14 වෙනිදා අඟහරුවාදා දවසක් මෙදින මාස පොය ගෙවෙන්නේ සිංහල පැය 22:37ට. අපි ඒක ආසන්න වශයෙන් අරගෙන තවල් 12:30 ඉඳලා හවස 2:30 වගේ කාලය ඇතුළත මේ රාජිනියට පහන මොකද එඬරු තෙල් හෝ අබ තෙල් තෙමලා පහන පත්තු කරලා තමන්ගේ අභිප්‍රායයන් සහ ඉල්ලන දේවල් ඉල්ලලා මේ පහන තියන්න පුළුවන් කිරි ගහක් යට. ඊට පස්සේ අගෝස්තු මාසේ තියෙන 12 වෙනි බදාදා තමයි මාස පොය. එදින සිංහල පැය 42:20ක් ගියාට පස්සේ තමයි පොය ගෙවෙන්නේ. ඒ කියන්නේ පොය ගෙවෙනවා කියන එකේ තේරුම මේ මෙතන පොයම කතාව නෙමෙයි. ඒක ගණන් හදලා බලලා ඉවරලා රාජිනිය මාසේ පොය ගැනව පක්ෂයේ ඉන්නේ යක්ෂ රාජිනියක් වශයෙන් එයා පුර ලබනකොට දේවතා ආත්මයකට පරිවර්තනය වෙන වෙලාව තමයි මේකේ අපිව ගණනය කරන්නේ. ඒවා මේ සාමාන්‍ය ජනතාවට තේරෙන දේවල් නෙමෙයි නිසා තමයි පැය 4ක් ලලා මේ වෙලාවට මෙහෙම කරන්න කියලා ඉවරලා කිව්වේ. එතකොට අගෝස්තු මාසේ 12 වෙනි බදාදා හවස 6:30යි රාත්‍රී 10:30යි වගේ අතර අර විදිහේ විලක්කුව පත්තු කරන්න පුළුවන්. ඊට සැප්තැම්බර් මාසේ 11 වෙනිදා සිකුරාදා උදේ 6:55ට යන මේ සිංහල පැය එතකොට පාන්දර 3 ඉඳලා පාන්දර 6:30 වගේ කාලය ඇතුළත මේ පාන පත්තු කරන්න පුළුවන්. පාන මේ විලක්කුව. ඔක්තෝබර් මාසේ 10 වෙනිදා සෙනසුරාදා දවසක් සවස් 5:30යි රාත්‍රී 9යි කාලය ඇතුළත මේ විලක්කුව පත්තු කරන්න පුළුවන්. නොවැම්බර් මාසේ 9 වෙනි සඳුදා
දවල් 8:30 ඉඳලා 12:10 කාලය ඇතුළත ඒ පත්තු කරන්න පුළුවන්. දෙසැම්බර් මාසේ 9 වෙනි බදාදා රාත්‍රී 2:30 ඉඳලා උදේ 6 පමණ විතර වෙනකම් කාලය ඇතුළත ඒ පහන පත්තු කරලා තමන්ගේ ප්‍රාර්ථනා බලා ගන්න පුළුවන්. එතකොට මට තව එක කරුණක් කියන්න තියෙනවා. මේ රුවන්වැලිසෑයේ චුඩාමාණික්‍ය වංචාව මේක හේතු කොටගෙන මුලදී පත්තර පිටුප ගණන් එහෙම පෙන්නුවා මම මේක රාජිනියට උනා වූ බාරයක්. මේ බාරය ඉටු නොකර මේ රටේ කිසිම ජගතෙකුට මොන ආකාරයෙන් ආණ්ඩු බලය ලබා ගත්තත් ඒ ආණ්ඩුව එක දෙකට ගෙනියන්න බෑ. ගෙනියන්න නම් අනිවාර්යෙන් මේ බාරය ඉටු කළ යුතුමයි. 2027 නොවැම්බර් මාසයේ වෙනකොට මේ ආණ්ඩුවත් කඩා වැටෙන බවට මට පැහැදිලිව කියන්න පුළුවන්. මේ සඳහා පියවරක් නොගන්නේ නම් එහෙම පියවරක් අරගෙන මේ ආණ්ඩුව ආරක්ෂා කරගන්න. මොකද මේ ආණ්ඩුව වැටෙනවයි කියලා කියන්නේ මේ අපේ ජනතාවට සිදුවෙන බරනේ. ඒ නිසා මේවා ආරක්ෂා කරගෙන ඒවා හරිමකට යොමු කරගෙන කටයුතු කිරීම කාගෙත් යුතුයකම බැවින්ද මම උනා වූ මේ බාරය ඉටු කළා. මේ රජය ආරක්ෂා කර ගැනීම සඳහා මටත් යම්කිසි වගකීමක් තියෙනවා. ඒ වගකීමට අනුව මම මේ වගකීම ඉටු කරන්න ලැහැත්තේ ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමා මැදිහත් වෙලා ඔබතුමාගේ රජය විසින් මේ බාරය ඉටු කළා ඉදිරියට চিරාත් කාලයක් රජය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන්න මම ඒ සඳහා සම්පූර්ණ සහයෝගය දෙනවා. අද විශාල කාලයක් ගියා අපි සෑහෙන තොරතුරු ටිකක් එලි කරා. හොඳයි ප්‍රේක්ෂක හිතවතුනි, ඇත්තටම ඔබට පැහැදිලි ඇති අද මේ වැඩසටහන ඇතුළතදී ජයලත් මහත්මයා ඉතා විශාල කරුණු කාරණා විශාල ප්‍රමාණයක් ඔබ හමුවේ තැබුවා. ඇත්තටම මීට පෙර වැඩසටහන් දෙකේදීම අපි කතා කරා ශ්‍රී මහා බෝධිය සම්බන්ධයෙන් සිදු මේ විශාල සිද්ධියක් සම්බන්ධයෙන්. එතකොට ඒ වගේම තවත් ලෝක උරුමයක් වෙච්ච රුවන්වැලිසෑය සහ ඒ චූඩාමාණික්‍ය අලුත් එකක් පැලඳීමේ සිදු වෙච්ච මේ විශාල දූෂණයක් සම්බන්ධයෙන් තමයි මෙතුමා මේ කරුණු කාරණා හෙළි කරන්නේ. කෝටි ගාණක් වටිනා මැණික් මෙතනදී අතුරුදන් වෙලා තියෙනවා. ඒ සම්බන්ධ සියලු ඡායාරූප ඇතුළු සියලු තොරතුරු මෙතුමා සතුයි. එතකොට මේ ලෝක උරුම වෙච්ච මේ වගේ ස්ථාන රැකගෙන ඒවා ඊළඟ පරම්පරාවට දායාද කරන එක ඔබෙත් අපේත් අපි සියලු දෙනාගේම වගකීම. ඒ වෙනුවෙන් තමයි ජයලත් මහත්මයා තමන්ගේ පුජ්‍යලික මුදල් කාලය ශ්‍රමය කැප කරමින් මේ කාර්යයන් කරන්නේ. ඔබ තවමත් අපේ පෙර වැඩසටහන් නරඹලා නැත්නම් ඔබට පුළුවන් විජය භූමි YouTube නාලිකාවට ගිහිල්ලා මේ වැඩසටහන් නරඹන්න. ඉතින් ඔබ හැමදෙනාටම පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් තරම් කට්ටිය අපේ මේ වැඩසටහන් ෂෙයා කරන්න, අපිව subscribe කරන්න. ඉදිරියේදී තවත් මෙවැනි තොරතුරු රැසක් ඔබ වෙත ඉදිරිපත් කරන බලාපොරොත්තුවෙන් අපි අදට ඔබෙන් සමුගන්නවා. ස්තුතියි. සත්‍ය ගවේෂණය කරන ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්ම වෙන් වූ නිල YouTube අවකාශයයි මේ විජය භූමි. ජයග්‍රාහී දේශයක සත්‍යයේ හඬ විජය භූමි දැන්ම subscribe කරන්න.